තුන් සරණේ ගීත. ගැමියා තුළ පැවති ඇදහිලි හා විශ්වාස පදනම් කර ගනිමින් ගොඩනැගුණු ගීත අතරින් එක් ගීත විශේෂයක් ලෙස තුන් සරණේ ගීත හැඳින්විය හැක. අතීතයේ විසූ ගැමියන් වන්දනා ගමන් යන විටදී බුද්ධ ධම්ම සංඝ යන තිරුවන්ගේ ගුණ සිහි කරමින් ආශිර්වාද පතා ගායනා කළ ගීත තුන් සරණේ ගීත ලෙස හඳුන්වයි. වන්දනා නඩයක නඩේ ගුරෙකු සිටීම විශේෂ ලක්ෂණයක්. තුන් සරණේ ගීත ඔබට වැදගත් වන්නේ ප්‍රායෝගික පරීක්ෂණවලදී මෙන්ම ලිඛිත කොටස්වලදී මේ ජනගී වර්ගීකරණයේ ගැමි ගී කියන කොටසට අයත් වන නිසා. මේ ගැමි ගී කියන කොටස් තුනක් සමන්විතයි. ඒ අතරින් ඇදහිලි හා විශ්වාස කියන කොටසටයි පුතේ මෙම තුන් සරණේ ගීත අයත් වන්නේ. ඉතින් මේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණවලදී ගැමි ගීයක් ඔබ අනිවාර්යෙන් ගායනා කළ යුතුයි. එහිදී ඔබට මේ තුන් සරණේ ගීතයක් තෝරාගෙන ඔබේ ගායනය ඉදිරිපත් කළ හැකිය. ඔබට නිර්දේශිත ගීත 4ක් තියෙනවා. පළමු එක බුද්ධං සරණේ සිරස දරාගෙන, අනිත් එක වඳින්න යන මේ නඩේට බුද්ධං සරණේ සරණයි, අනිත් එක අග්ගල කණ්ඩෝම් පුතා, අනිත් එක සීත ගඟුලේදී ඇඳ පේ වෙනවා. ඉතින් මේ ගීත අතරින් එක් ගීතයක් ඔබ ගායනා කළ යුතුයි. ඉතින් දැන් බලමු අපි එම ගීතයක් ගායනා කරන ආකාරය. බුද්ධං සරණේ සිරස දරාගෙන, ධම්මං සරණේ හිත පහදා